ඔව්. ඔයාලා දන්නවද ස්පෙસિෆික් ෆෝබියා කියන්නේ මොකක්ද කියලා? ඒ කියන්නේ සුවිශේෂී භීතිකාව. මේ සුවිශේෂී භීතිකාව නැත්නම් ස්පෙસિෆික් ෆෝබියා කියන්නේ මොකක්ද? යම් කිසි පුද්ගලයෙක් කිසියම් දෙයකට හරි වස්තුවකට හරි පදනමක් නැතුව නැත්නම් තාර්කික හේතුවක් නැතුව බය වෙනව නම්, ඒ කියන්නේ යම් කිසි වස්තුවකට බය වෙනව නම් මෙන්න මේ දෙයට තමයි සුවිශේෂී භීතිකාව කියලා කියන්නේ. මෙන්න මේ ස්ක්‍රීන් එකේ පෙන්වන දේවල් ටික තමයි ඒකට අයිති වෙන්නේ. බලන්න ඔයාලට මෙන්න මේ දේවල් තියෙනවද කියලා. දැන් අපි බලමු මේ සුවිශේෂී භීතිකාවට අයත් වෙන සායනික ලක්ෂණ මොනවද කියලා. පළවෙනි එක තමයි පලා යාමේ අවශ්‍යතාව. ඒ කියන්නේ දේවල් මගහරින එක, ස්ථාන මගහරින එක. එතකොට දෙවෙනි එක වෙව්ලීම. තුන්වෙනි එක දහඩිය දැමීම. හතරවෙනි එක තමයි හුස්ම ගැනීමේ කෙටි බව. නැත්තම් හුස්ම හිරවනවා වගේ දැනෙන එක. හයවෙනි එක පපුව වේදනාවක් ඇතිවීම. හත්වෙනි එක තමයි ඔක්කාරය නැත්තම් උදරයේ අපහසුතාවයක් ඇතිවීම. ඒ වගේම අනිත් කාරණය තමයි කලන්තයක් ඇතිවෙන එක. ඒ වගේම අන්තිම කරුණ දෙක තමයි තමන් මිය යාවියයි කියලා ඇතිවෙන අධික බය. ඒ වගේම තමන්ට පිස්සු හැදේ කියලා ඇතිවෙන අධික බය. මෙන්න මේ දේවල් තමයි සුවිශේෂී භීතිකාවේදී ඇතිවෙන පොදු සායනික ලක්ෂණ. මේ වගේ දේවල් තවත් දැනගන්න අවශ්‍ය නම් අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අදට ගිහින් එන්න.